මේ ආණ්ඩුව ගෙනාවෙම ඇමරිකාව සහ ඉන්දියාව. බලවත් රාජ්‍යයෙන් අපේ රට ඉතාමත් අහිතකර ගිවිසුම් අත්සන් කරමින් අපේ රටේ ජාතික සම්පත් පවර ගනිමින් ඉතා විනාශකාරී ප්‍රතිපත්තියක් අපේ රටේ ගොඩනගපු ආණ්ඩුව හරහා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපේ ජාතික උරුමයන් ආරක්ෂා කරන්න, අපේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න, අහිතකර වෙළඳ ගිවිසුම් වලට යන්නේ නැතුව ඉන්න, අහිතකර ආරක්ෂා ගිවිසුම් අත්සන් කරන්නේ නැති නවපන්නේ දේශප්‍රේමී ආණ්ඩුවක් ඕන. අන්නේ ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ විසින් ගොඩනගන ලබන මතක තබා ගන්න. ක්‍රමසිංහ පෞද්ගලික ගොස් අත්සන් කරපු ගිවිසුම මොකද්ද? ඉන්දියාව සමග විදුලි රැහැන් පද්ධතිය සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග තෙල් සහ ගෑස් නල පද්ධතියෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග මුදල් ලේඛකයන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග සංස්කෘතිමය ලෙස සම්බන්ධ වූ ජනතාවක්, ඉන්දියාව සමග ගුවනින් ගොඩබිමින් මුහුදෙන් සම්බන්ධ වූ රටක්. මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් තිබුණා. අපිට කතා කරන්න වැදගත් මාතෘකාවක් ඉදිරිපත් වෙලා තියෙනවා, ඉතිරි කරලා තියෙනවා. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහත්මයාගේ ලංකා සංචාරයත් එක්ක එතනදී අත්සන් කරපු ගිවිසුම්, ඇතිවෙච්ච රාජ්‍යාන්ත්‍රික එකඟතා, අවබෝධතා ගිවිසුම් කියලා කියනවා, රහස්‍ය ගිවිසුම් කියලා කියනවා. මේවා පළවෙනි වතාවට ලංකාවේ පාර්ථ වෙලා තියෙනවා. එදා ඔවුන් කිව්වේ මේවා වහා හෙලිකරව් රට පාවා දෙන ගිවිසුම් හෙලිකරව් කියලා කිව්වා. ඉතින් පහුගිය කාලයේ මුළුල්ලේම ඉන්දියාව සහ චීනය සම්බන්ධයෙන් ඉන්දියානු ව්‍යාපෘතවාදය, චීන ව්‍යාපෘතවාදය, ඇමරිකානු බලපෑම මේ වගේ කරුණු කාරණා වලට ලංකාව ඇතුලේ බිල්ලෝ මැව්වා දේශපාලන කණ්ඩායම. ඉන්න අනුර කුමාර දිසනායක මහතා මම මේ කතා කරන්නේ 87 90 ගැන නෙමෙයි 2023 2024 කියපු සවිස්තරාත්මකව කියපු දේවල් සහ කරපු විවේචන ඒවා ඉරලා දාලා ඒ විවේචනය කරපු දෙම ඉන් එහාට ගිහිල්ලා අස්සම් කරලා තියෙන නිසා ඒකම හේතුව. ඒක හේතුවක් වෙන්න පුළුවන්. දැන් තමුන් දැන් මම කාලයක් තිස්සේ යමක්කට විරුද්ධ වුණා නම් ඒක කරන්න එපා කිව්වනම් ඒක අලුත් සංකල්පය අඛණ්ඩ ಭಾರತය කියන අඛණ්ඩ ಭಾರತය මේ අඛණ්ඩ ಭಾರතය අපිත් ඉන්නවනේ අප්පා. ඔය වගේ විඥා කරන්නේ. ඉතින් එහෙම වුණාම රටේ හැමතැනම ඉන්දියාවේ කාට හරි එන්න ඕන නම් ඒව ජාතියන් 20 ගණන් වල ඉඳන්. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණේ 2001 පළවෙනි සැරේට. එදා ඉඳන් JP එක විරුද්ධ වුණා ඉන්දියාව සම්බන්ධයෙන් සහ IMF එක සම්බන්ධයෙන් සහ බැඳුම්කර සම්බන්ධයෙන් යහපාලන කාලේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා රටේ ජනතාව කවදාවත් ඡන්දෙන් ජනාධිපති නොකරපු පුද්ගලෙක් රාජපක්ෂලා හරහා ජනාධිපති වුණා පාර්ලිමේන්තුවේ. නමුත් ඒවට විරුද්ධව අනුර කුමාර දිසනායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා. සෝමන් සමරසිංහ මහත්මයා සහ ඊට පස්සේ අනුර කුමාර දිසනායක 2014 පස්සේ ඒ විවේචන හරි. අඩු වැඩි වශයෙන්. ඕතුම පිළිගන්නවා හරි කියලා. ඔව්. හරි. ඒ විවේචන හරියන්ද තමයි නැත්නම් ඒ විවේචන නිවැරදි කියලා ජනතාව හිතපු වන්ද තමයි ඡන්දය දුන්නේ. දැන් බලාගෙන යනකොට ඒ විවේචනය කරපු දේවල්ම ඊටත් වඩා සරට, ඊටත් වඩා ඉක්මනට, ඊටත් වඩා රහසිගතව බලය නැතිකොට තමුන් කියපු දේ බලය තියෙනකොට කරන්න තියෙන්න එපා පිටකොන්දකුයි හෘද සාක්ෂියකුයි. එහෙමත් නැහැ. එහෙම තමුන්ව පාවල දුන්න පුද්ගලෙක් තමුන්ගේ රට පාවලා නොදී ඉන්නේ නෑනේ. කොටෙන්ම කියනවා නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ තියෙන කොන්ද හැමෝම කිව්වේ එයා පතවල වගේ කියලා අනුර කුමාර දිසනායකට තිබුණේ නැහැ මෝඩි සම්බන්ධයෙන්. හේතුව මෝඩි අගමැතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් ඔය තෙල් ටැංකිය ටික ගන්න හැදුවා. මම මේක හොඳට දන්නවා. ආනුකරණ ව්‍යාපෘතියක්. ඒකට අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව අහුවෙලාද? අහුවෙලා නෙමෙයි පැනලා දීලානේ. මොකද අහුවෙන්න දෙයක් නැහැ. දුවකට ගිහිල්ලා මේ පැනලා දීලා. මේ ආණ්ඩුව ගෙනාවෙම ඇමරිකාව සහ ඉන්දියාව. බලවත් රාජ්‍යයෙන් අපේ රට ඉතාමත් අහිතකර ගිවිසුම් අත්සන් කරමින් අපේ රටේ ජාතික සම්පත් පවර ගනිමින් ඉතා විනාශකාරී ප්‍රතිපත්තියක් අපේ රටේ ගොඩනගපු ආණ්ඩුව හරහා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපේ ජාතික උරුමයන් ආරක්ෂා කරන්න, අපේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න, අහිතකර වෙළඳ ගිවිසුම් වලට යන්නේ නැතුව ඉන්න, අහිතකර ආරක්ෂා ගිවිසුම් අත්සන් කරන්නේ නැති නවපන්නේ දේශප්‍රේමී ආණ්ඩුවක් ඕන. අන්නේ ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ විසින් ගොඩනගන ලබන මතක තබා ගන්න. ඒත් බලාගාරය හදන්න චීනයට දෙනවා. ඒක බැලන්ස් කරගන්න සාම්පූර් බලාගාරයක් ඉන්දියාවට දෙනවා. මාතර ඉඳන් බෙලියත්තට රේල් පාර හදන්න චීනයට දෙනවා. ඒක බැලන්ස් කරගන්න ඕමන්ත ඉඳන් කංගසඳුරේටයි මැදවච්චින තලෙමන්නාරමට රේල් පාර හදන්න ඉන්දියාවට දෙනවා. මොකද්ද අපිට වෙලා තියෙන අපේ ආන්දෝලන? ක්‍රමසිංහ ගියා ඉන්දියාවට. ඉන්දියාවත් එක්ක යම්
අවබෝධතා ගිවිසුමක් එකඟතා ගිවිසුමකට එළඹුණා. රනිල් වික්‍රමසිංහ පහුගියදා ගොස් අත්සන් කරපු ගිවිසුම මොකක්ද? ඉන්දියාව සමග විදුලි රැහන් පද්ධතිය සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග තෙල් සහ ගෑස් නල පද්ධතියෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග මුදල් ඒකකයෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග සංස්කෘතිමය ලෙස සම්බන්ධ වූ ජනතාවක්, ඉන්දියාව සමග ගුවනින් ගොඩබිමින් මුහුදෙන් සම්බන්ධ වූ රටක්. මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඕනෑම රටක් එක්ක ගනුදෙනු කරන්න ඕන කුමක් මතද? අපි නිදහස්ව තවත් ඕනෑම රටක් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය වෙන අතපය නිදහසේ තියාගෙන. හැබැයි මේ ගනුදෙනු වෙවිලා අපි මුළුමනින්ම ඉන්දියාව හැර අපිට වෙන කිසිදු නේද දේශපාලන ආර්ථික තීන්දුවක් ගන්න බැරි තත්ත්වයක්. සාම්පූර්ණ බලාගාරයක් හදන්න හදනවා. ඒ නිසා මේ ඉන්දියානු ඇමරිකානු ආරක්ෂක දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ආණ්ඩුවක් හදනවා කිව්වා. මම ඔයගලන්ට අද කියන්න. මම කැමති ආණ්ඩුවේ කාත් එක්ක මේ විවාදේ කරන්න. කටුවපිටියේ බෝම්බය පත්තු කරගත්ත බෝම්බකරුවාගේ බිරිඳ සාරා කාටත් හොරින් ඉන්දියාවට පැන්නේ. මේ ප්‍රහාරයේ වැදගත්ම සාක්ෂිකාරියා. අඩුතරමේ ඉන්දීය විදේශ ලේකම්වරයා ලංකාවට ආපු වෙලාවකවත් ජනාධිපතිවරයා ඉන්දියාවට ගියපු වෙලාවකවත් ඉල්ලන්නේ නැහැ අපිට මෙයා වැදගත් අපිට මෙයා යවන්න කියලා. එවන්නේ නිකම් පැනලා යන්න බෑ මන්න අර මරහා ඉන්දියාවට. පැනලා ගිහලා නිකන් ඉන්දියාවේ ඉන්නත් බෑ. ඒ නිසා මේ ඉන්දියාවේ මැදිහත් වීම අපිට මතු පිටින් පේනට වඩා බරපතලයි. මේ වැඩ කරගන්න හිටපු සුවච්ච කීකර ගෝලයා රනිල් වික්‍රමසිංහ. රනිල් ඒකෙදි පණමති. රනිල් ඒකෙදි දුර්වලයි. රනිල්ට ජනවරම නැහැ. චීනය මේ පැත්තෙන් වේගෙන් එනවා කලාපයේ ආධිපත්‍ය පතුරවාගෙන. අන්න එතකොට තමයි Tamanට මේක වේගෙන් කරගන්න පුළුවන් කෙනෙක්ව ගෙනල්ලා කුටුවේ වාඩි කරන්න. නිසා මේ චිත්‍රය තව ඉස්සරහට පැහැදිලි වෙයි. මාර වැඩේ ලංකාවට උනේ. අපිට කතා කරන්න වැදගත් මාතෘකාවක් ඉදිරිපත් වෙලා තියෙනවා, ඉතිරි කරලා තියෙනවා. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහත්මයාගේ ලංකා සංචාරයත් එක්ක එතනදී අත්සන් කරපු ගිවිසුම්, ඇතිවෙච්ච රාජ්‍යාන්ත්‍රික එකඟතා, අවබෝධතා ගිවිසුම් කියලා කියනවා, රහස්‍ය ගිවිසුම් කියලා කියනවා. මේවා පළවෙනි වතාවට ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියනවා, ඇමතිවරු කියනවා ආණ්ඩුවේ තොරතුරු දැනගැනීම පනතින් දාලා ඉල්ලගන්න කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එදා ඔවුන් කිව්වේ මේවා වහා හෙලිකරව් රට පාවා දෙන ගිවිසුම් හෙලිකරව් කියලා කිව්වේ. ඉතින් පහුගිය කාලයේ මුළුල්ලේම ඉන්දියාව සහ චීනය සම්බන්ධයෙන් ඉන්දියානු ව්‍යාපෘතවාදය, චීන ව්‍යාපෘතවාදය, ඇමරිකානු බලපෑම මේ වගේ කරුණු කාරණා වලට ලංකාව ඇතුලේ බිල්ලෝ මැව්වා දේශපාලන කණ්ඩායම. අද ඉන්දියාව හෝ ලංකාව ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබුවට පස්සේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙන දෙයක් තමයි ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයකුත් කරනවා කියලා. ඔබතුමා විශේෂයෙන්ම මේ ගැන දන්නවා joint රාජකාරී. statement. ඒකට ඇයි මේ අවස්ථාවේදී එහෙම එකක්වත් එළියට එන්නේ නැත්තේ ඔබතුමා හිතන විදිහට? ඉතින් මට උපකල්පනය කරන්න විතරයි පුළුවන්. ඇයි කියලා. පළවෙනි එක දැනට ජනාධිපතිව ඉන්න අනුර කුමාර දිසානායක මහතා මම මේ කතා කරන්නේ 87 90 ගැන නෙමෙයි 2023 2024 කියපු සවිස්තරාත්මකව කියපු දේවල් සහ කරපු විවේචන ඒවා ඉරලා දාලා ඒ විවේචනය කරපු දෙම ඉන් එහාට ගිහිල්ලා අස්සම් කරලා තියෙන නිසා ඒකම හේතුව. ඒක හේතුවක් වෙන්න පුළුවන්. දැන් තමුන් දැන් මම කාලයක් තිස්සේ යමක්කට විරුද්ධ වුණා නම් ඒක කරන්න එපා කිව්වනම් ඒක කරන්න හදපු කට්ටිය විවේචනය කරන්න. මම නම් කියන්නේ ඒක හරි විවේචන. සමහරු කියනවා නෑ ඒ කාලේ මේව බොරු කිව්වා දැන් හරි මතට ඇවිල්ලා තියෙනව නෑ. එදා විවේචනේ හරි. එදා විවේචනය කියලා කියන්නේ 87 විවේචන නෙමෙයි. මෑතදී 2023 20 ගණන් වල ඉඳන් අතම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණේ 2001 පළවෙනි සැරේට. එදා ඉඳන් JP එක විරුද්ධ වුණා ඉන්දියාව සම්බන්ධයෙන් සහ IMF එක සම්බන්ධයෙන් සහ බැඳුම්කර සම්බන්ධයෙන් යහපාලන කාලේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා රටේ ජනතාව කවදාවත් ඡන්දෙන් ජනාධිපති නොකරපු පුද්ගලෙක් රාජපක්ෂලා හරහා ජනාධිපති වුණා පාර්ලිමේන්තුවේ. නමුත් ඒවට විරුද්ධව අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා. සෝමන් සමරසිංහ මහත්මයා සහ ඊට පස්සේ අනුර කුමාර දිසානායක 2014 පස්සේ ඒ විවේචන හරි. අඩු වැඩි වශයෙන්. ඔව් පිළිගන්නවා හරි කියලා. ඔව්. හරි. ඒ විවේචන හරියන්ද තමයි නැත්නම් ඒ විවේචන නිවැරදි කියලා ජනතාව හිතපු හන්ද තමයි ඡන්දය දුන්නේ. දැන් බලාගෙන යනකොට ඒ විවේචනය කරපු දේවල්ම ඊටත් වඩා සරට, ඊටත් වඩා ඉක්මනට, ඊටත් වඩා රහසිගතව, ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා අසං කරලා තියෙනවා.
IMF එකත් එක්ක අස්සම් කරලා තියෙනවා පොරොන්දුනේ අපි ආපහු සාකච්ඡා කරලා මේක වෙනස් විදිහකට කරනවා කියලා මම නම් කියන්නේ IMF එකෙන් ඒක දමල ගහලා යන්න කියලා. ඊළඟට පිටරට පෞද්ගලික බැඳුම් කර හිමියන් උත් එක්ක රනිල් වික්‍රමසිංහ එකඟ වෙච්ච ඒකම අස්සම් කරලා තියෙනවා සහ ඉන්දියාව සමග රනිල් වික්‍රමසිංහ මහත්මයා 2023 දී ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරනකොට ඒකේ තිබුණු කරුණු සවිස්තරව අනුර කුමාර දිසානායක මහත්මයා විවේචනය කරා 2023 අගෝස්තු 18 වෙනිදා විශ්‍රාමලත් හමුදා සාමූහිකයට කරපු ප්‍රසිද්ධ දේශනය. හැංගිලා කරපු දේශනයක් නෙමෙයි. ඒ දේවල් ටික ඔක්කොම ඉන් එහාට ගිහිල්ලා දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් බැඳුම් පෞද්ගලික බැඳුම් කර හිමියන් උත් එක්ක පිටරට බැඳුම් කර හිමියන් උත් එක්ක සාහිත්‍ය බැඳුම් කර ආපු ගිවිසුම අපිට කියලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්දියාවත් සමහරවිට මේ රනිල් වික්‍රමසිංහ ගහපු ගිවිසුම් එකේ හිර වෙලා තිබුණු තැන නිසා එතනින් එහාට යනව ඇර වෙන දෙයක් කරන්න බැරි මොකද හිර වුණේ? එහෙනම් කලින් කියන්න තිබුණනේ ඡන්ද ඉල්ලනකොට කියන්න ඕන මෙතන අපි හිර වෙලා. ඒ හන්දා අපි මේ විදියට කරනවා කියලා. ඒක නොකිය බලය ගත්තට පස්සේ පරම ඉල්ලුවේ මෙව වෙනස් කරන්න. ඒන් කැඩීමෙන් වෙන්න නෙමෙයි. ඒව වෙනස් කරන්න උත්සාහයක්වත් දරුවේ නැහැ. ඉන්දියාව සම්බන්ධයෙන් ඉතාම තියුණු සහ නිවැරදි විවේචන කරා මේ ඉන්දියාව කියන රට ගැන නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා 2023 ගිහිල්ලා සාකච්ඡා කරලා ආපු ඒකාබද්ධ ප්‍රකාශනය ගැන. ඒකම කරලානේ. ඒක විතරක් නෙමෙයි. දැන් අර ආයුධ කර්මාන්ත ගබඩා විතර නෙමෙයි ආයුධ කර්මාන්ත. ඉන්දියානු ආයුධ කර්මාන්ත මෙහි පිහිටුවන ඒ යෝජනාව. ඒක සාකච්ඡා කරේ 2024 මහනුවරදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දෙන්පත් නොවුණු ජනාධිපති හැටියට කටයුතු කරද්දී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවෙන් ගෙන්න ගත්තා ඉන්දියාවේ ලොකුම යුද අවි නිෂ්පාදක කොම්පැනි. ඉතින් මොකටද අපි කවදාවත් ඉන්දියාවේ යුද අවි නිෂ්පාදන කොම්පැනි ලංකාවට ගෙනලා අපිට වෙන කරන්න දෙයක් නැද්ද? මේ ඉන්දියාවෙන් ගෙන්න ගන්න ඊට වඩා හොඳ කොම්පැනි තියෙනවනේ. මොකටද යුද අවි නිෂ්පාදනය කරන කොම්පැනි ලංකාවට ගෙන්න ගන්න? ලංකාවට ගෙන්නගෙන සාකච්ඡාවක් පැවැත්තුවා. ඒකත් ඒ ආණ්ඩුවත් එළියට දැම්මේ නැහැ. හොඳ වෙලාවට ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ මහනුවර තියෙනවා උප ශාඛාවක් ඒගොල්ලෝ ඒක නිකුත් කරා. ඒක තමයි දැන් මේ ගිවිසුමට අනුර කුමාර දිසානායක මහත්තයා අසං කරපු ගිවිසුමේ තියෙන දෙයක්. ඒ කියන්නේ අපි මොකටද ඉන්දියාව දැන් මේක ඉන්දියානු පුවත්පත්වල විතර නෙමෙයි. ඉන්දියානු රූපවාහිනී ටෙලිවිෂන් වල සාකච්ඡා කරනවා. ඒක ඒත් තමයි මම දන්නේ. ඒක කලාපයේ විශාල අභියෝගයක් රටක් අනිවාර්යයෙන්ම මොකටද දැන් ඉන්දියාව චීනෙත් එක්ක චීනයට විරුද්ධයි. ඉන්දියාවයි පාකිස්තානත් එක්ක ප්‍රශ්න තියෙනවා. අපිට දැන් අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ගාල්ලේ මේක චූට්ටක් කිව්වනේ. ඒ ඡේදය ගන්නකෝ. එතුමා මුලින් කියපු දේ පරස්පර එතුමා ඒ වගන්ති දෙකකට පස්සේ කියපු දෙයට. කලින් කියන මොකද්ද ආරක්ෂක කිසිම ගහුවා. ඔව්. මොකද්ද ඒකේ? ඒක මොකුත් නැහැ. ඒකේ තියෙන තිබිච්ච දේවල්. එහෙම කියලා ඊළඟට කියනවා ඒ ඊළඟ හුස්මේ කියනවා මේ කලාපේ අපි ආරක්ෂා කරන්න ඕන. අපි ඒ කලාපේ ආරක්ෂාවට අපි දායක වෙන්න ඕන. යුද විද්‍යාව දියුණුවක් තියෙන්න ඕන. යුද විද්‍යාව තාක්ෂණය මම බලන මේ යුද විද්‍යාව ගැන මතක් වුණේ මොකද්ද අපිට තියෙන අවශ්‍යතාවය යුද විද්‍යාව. යුද්ධයක් තිබුණා ප්‍රබල සතුරෙකුත් එක්ක. අපිට තියෙන යුද විද්‍යාව අනුව අපි පරාජය කරලා කුඩුපට්ටම් කරා කොටි සංවිධානය. මොකද්ද මේ යුද විද්‍යාව පිළිබඳ කතන්දරේ? යුද විද්‍යාවක් එහෙම යුද තාක්ෂණයක් දියුණු තාක්ෂණයක් තියෙන්න ඕන නේද? එහෙම නේද? මේ එහෙම තියෙන ඒක ප්‍රගුණ කරපු රටවල් උත් එක්ක අපි සාවගෙන් වැඩ කරන්න ඕනේ නේද? එහෙම නොකර අපිට ඉන්න තිබුණා අවුරුදු 76ක් තිස්සේ පැවති ආණ්ඩු සහ නායකයෝ ඒ විද්‍යාව තාක්ෂණي දියුණු කරා නම් නමුත් එහෙම දෙයක් කරේ නැහැ. ඒ හන්දා අපි එහෙම කරනවායි කියලා කිව්වා. අපි කරනවායි කියලා කිව්වා. ඒ කියන්නේ මෙතන මොකුත් නැහැ කියන එක නෙමෙයිනේ. කලින් කරපුවට වඩා වෙනස් දෙයක් නෙමෙයි කියන්නේ. ඉතින් කලින් එකඟ වෙච්ච එකඟතාවයන්ට වඩා උඩින් යන තව එකක්. ඒක කරනවායි කියලාත් කියනවා. ඒක මොකද්ද කියලාත් කියනවා. ඉතින් නැත්තම් යුද විද්‍යාව තාක්ෂණය ඒකට තමයි අර ඉන්දියානු අන්න ඒක තමයි. ඉන්දියාවේ මහා බරාවි නිෂ්පාදනය කරන කම්හල් සායුව ගබඩා කිරීම
මේ පුංචි දූපතේ මොකටද පතිත කරන්න හදන්නේ? ඉන්දියාව මහ ලොකු අර්ධද්වීපයක්නේ. ඒක මහද්වීපයක් නෙමෙයි. නමුත් මහද්වීපයක් හැටියට පේන්න ඇති. නමුත් ඒක අර්ධද්වීපයක්. ඒගොල්ලන් ගෙව්වා ඒගොල්ලන්ගේ තන තියාගත්තද යුදාවි. මොන වගේ අවධානමත් ලංකාව පිට පැටවෙන්නේ මේ වගේ දෙයක් සිද්ධ වුණොත් එහෙම? කරුණු දෙකක්. පළවෙනි එක තමුන්ගේ වටිනා යුද කර්මාන්ත වලින් සමහර එව්වා ලංකාවේ ගිහිල්ලා පතිත කරනකොට ඉන්දියාවම මේ සේනාංකය වෙන්න දෙව රැක බලා ගන්න. කොහෙවත් ලියලා තියෙනවද නැහැ අපේ කවුරුත් උතන්ට එන්නේ නැහැ ඌ බලා ගන්න කියලා. දැන් යුද කර්මාන්ත ශාලාවන් නම් ඒක ආරක්ෂාව සඳහා සමහර වෙලාවට ගුවන් යානක රොකට් නාශක රොකට් එහෙම තියෙනවා. එව්වා කවුද අපිද එව්වා මේ මාලිමාවේ කට්ටියද එව්වා ඔපරේට් කරන්න යන්නේ නෑනේ. ඒගොල්ලන්ගේ කට්ටිය ගෙනේ. ඉතින් ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. දැන් බලන්න අනුරාධපුරයෙන් පිටත් වෙච්ච එක මෝඩි අගමැතිතුමා මොකද්ද උනේ කියලා. අනුරාධපුරේ හිටියා යව්වා හොර රහසින් මේ වෙස්වලාගෙන නෙමෙයි ඉන්දියානු කොමාන්ඩෝ බටයෝ. ඉන්දියානු සොල්දාදුවෝ. එතන හිටිය අපේ කට්ටිය විතරක් නෙමෙයි. ඉතින් අනුරාධපුරේ කියන අපේ රටේ හදවතනේ මොකටද මේ කොයි විදේශ නායකයද එතනට ගිහිල්ලා ඒගොල්ලන්ගේම සොල්දාදුවෝ කොමාන්ඩෝ බටයෝ අරගෙන එතනින් ඊළඟට චොපර් එක නැගලා මේ ලංකාවෙන් පිටත් උනේ. දැන් මොකද්ද මේ කියන්න හදන්නේ? ඉන්දියාවේ නායකයට ඕන තැනක එන්න යන්න පුළුවන් යාගේ සේනාවත් අරගෙන. එතනක් තියෙනවනේ කතන්දරයක්. එතන අර ගුවන් තොටුපොළ හිටි හැටියේම පළවෙනි වතාවට පැය කිහිපයක් ඇතුළත ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් විදිහට නම් කරනවනේ. ඒක අපේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුර. ඒක ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරා පැය ගානකට. ලෝකේ කොහෙද ඔය වගේ විඥා කරන්නේ? ඉතින් එහෙම වුණාම රටේ හැමතැනම ඉන්දියාවේ කාට හරි එන්න ඕන නම් ඒව ජාත්‍යන්තර වෙයි. තුන්වෙනි එක ඌව තියෙන්නේ කොහෙද? අපි දන්නවද තිරිකුණාමලේ නොතියයි කියලා? මූලෝපායක මර්මස්ථානවල ඒගොල්ලන්ගේ මේ නෑ මේ අපේ කම්ම අවිනිෂ්පාදනය කරන කම්ම කියලා තියයි. ඊළඟට අපි වෙන රටක ඉලක්ක ලයිස්තුවට වැටෙන්නේ නැද්ද? ඉන්දියානු මේ යුදාවි නිෂ්පාදනය කරන කම්ම කම්මල් තියෙනවා ඉන්දියානු ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මෙව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි පටන් ගත්තයි කියලා කියන්නේ එතුමාට මීට කලින් කරන්න බැරි වෙච්ච දේවල් තියෙනවා මිනිස්සුන්ගේ ලොකු අවිශ්වාසයක් තිබුණා. දැන් 1971 අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛව ගිවිසුමක් අත්සන්ත තබනවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මම හිතන්නේ එකඟතාවයට එනවා. ඔබතුමා දැනුවත් ඇති කියලා මම විශ්වාස කරනවා. කලාපයේ මේ සමුද්‍රීය කලාපයේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා Indian Ocean Zone of Peace හරියට හරි. ඒක අත් වශයෙන්ම 1964 ඊජිප්තුවේ කයිරෝ නුවර දෙවැනි නොබැඳි සමුළුවේදී බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් කරපු අදහස. ඒ සමුළුවට ගිය මිනිස්සු නෙමෙයි අවුරුදු 7 මම මෙතන හිටියා. හේතුව අපේ තාත්තා ඒක කව කරා මර්වින් ඩිසිල්වා. තාත්තයි අම්මයි ඉතින් මමත් හිටියා. ඉතින් හෝටලේක ඉතින් මම දන්නවා යන කට්ටියම. ඉතින් ඕක 64 අපි ඉදිරිපත් කරේ. ඉන්දියානු සාගර සාම කලාප යෝජනාව. 71 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මේක පිළිගත්තා. දැන් එහෙම හිටපු රටක් මේගොල්ලෝ කියනවා අවුරුදු 70ක් විතර හිටියේ නැහැ කියලා. එතකොට එහෙමනම් අපි කොහොමද මේ යුද අවිනිෂ්පාදනය ඒක තමයි මම කියන්නේ. අපි ඇත්ත වශයෙන්ම සංකල්පීය වශයෙන් අපේ ජාතික අවශ්‍යතාවයන් අනුව අපි නිර්යුධකරණය වෙනුවෙන්. ඒ කියන්නේ අපේ සොල්දාදුවන්ගේ තුවක්කු ගන්න නෙවෙයි. නමුත් නිර්විකරණය වෙනුවෙන් කලාපේ සාමය වෙනුවෙන් පෙනී හිටින රටක්. දැන් වෙන මිනිස්සුන්ගේ යුද අවි කර්මාන්ත ශාලායි ගබඩාය ගෙනල්ලා මේක අස්ස තියාගන්නකොට අනිත් එක ඒගොල්ලොත් එක්ක අපි යුද ගිවිසුම් අත්සන් කරනකොට දැන් අත් වශයෙන්ම කලින් තිබිච්ච එව්වනම් ඉතින් අපිට තිබුණානේ පාකිස්තානයත් එක්ක තියෙනවා චීනෙත් එක්ක තියෙනවා ඇමරිකාවත් එක්ක තියෙනවා ඉන්දියාවත් එක්ක තියෙනවා. ඉතින් ඕක ආයෙත් අත්සන් කරන්න දෙයක් නැහැනේ. තියෙන එක තියෙනවනේ. මොකද්ද මෙතන තියෙන්නේ? මෙතන වෙන මොන හරි X කියන සාධකයක් තියෙනවා. තෙල් ටැංකි ටික ලබා ගැනීමට ඉන්දියාවත් සමග කළ සාකච්ඡා සාර්ථකලු. මෙවුන්ට විලි ලැජ්ජානේ. ඒක අපේටම වත්කම. ඉතින් කොන්ද කෙලින් තියෙන නායකයෝ නම් දේශප්‍රේමී නායකයෝ නම් කියන්න එපයි නෑ මේක අපිට අයිති සම්පත. අපි අපේ සම්පත පාවිච්චි කරනවා කියලා. කියනවනේ. දැන් ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරනවා තෙල් ටැංකි ගන්න. අපි ඒව ගන්න අපි මොකද ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්නේ? කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. ඉතින් මෙව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි පටන් ගත්තයි කියලා කියන්නේ එතුමාට මීට කලින් කරන්න බැරි වෙච්ච දේවල් තියෙනවා මිනිස්සුන්ගේ ලොකු අවිශ්වාසයක් තිබුණා. දැන් බලන්න අනුරාධපුරයෙන් පිටත් වෙච්ච එක මෝඩි අගමැතිතුමා මොකද්ද උනේ කියලා.
අනුරාධපුරේ හිටිය යව්වා හොර රහසින් මේ වෙස්වලා කරන මේ ඉන්දියානු කොමාන්ඩෝ බටයෝ ඉන්දියානු සොල්දාදුවෝ එතන හිටිය අපේ කට්ටිය විතරක් නෙමෙයි. ඉතින් අනුරාධපුරේ කියන අපේ රටේ හදවතනේ මොකටද මේ කොයි විදේශ නායකයද එතනට ගිහිල්ලා ඒගොල්ලන්ගේම සොල්දාදුවෝ කොමාන්ඩෝ බටයෝ අරගෙන එතනින් ඊළඟට චොපර් එක නැගලා මේ ලංකාවෙන් පිටත් උනේ. දැන් මොකද්ද මේ කියන්න හදන්නේ? ඉන්දියාවේ නායකයට ඕන තැනක එන්න යන්න පුළුවන් යාගේ සේනාවත් අරගෙන. එතනක් තියෙනවනේ කතන්දරයක්. එතන අර ගුවන් තොටුපොළ හැටියේම පළවෙනි වතාවට පැය කිහිපයක් ඇතුළත ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් විදිහට නම් කරනවානේ. ඒක අපේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුර. ඒක ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරා පැය ගානකට. ලෝකේ කොහෙද ඔය වගේ විඤ්ඤා කරන්නේ? ඉතින් එහෙම වුණාම රටේ හැමතැනම ඉන්දියාවේ කාට හරි එන්න ඕන නම් ඒව ජාත්‍යන්තර වෙයි. තුන්වෙනි එක ලංකාවයි ඉන්දියාවයි එක්කව කරන එක. සහ ලංකාවයි ඉන්දියාවයි ඇමරිකාවයි එක්කව කරන එක. ඒක රනිල් ලුයියි එක කරන්න හැදුවා. මිනිස්සු කවදාවත් ඡන්ද දුන්නේ නැහැ ඒ වගේ දෙයක් කරන්න. අහම්බෙන් ජනාධිපති වුණා. රාජපක්ෂලගේ රූකඩයක් හැටියට රාජපක්ෂලගේ රූකඩයක් හැටියට වැඩ කරේ නැහැ. ඇමරිකානු ඉන්දියානු රූකඩයක් හැටියට වැඩ කරා. වැඩ කළා දැන් අනුර කුමාර දිසනායක මහත්මයා ඒක ක්‍රියාත්මක කරනවා. ඒකම ක්‍රියාත්මක කරනවා. දැන් ඒ හන්දා අපි මේක සමස්තයක් හැටියට ගන්න ඕන. තිරුකොණාමලේ තෙල් ටැංකි. මන්නාරමයි දකුණු ඉන්දියාවයි යා කරන රහන්. ඉන්දියානු ආයුධ කර්මාන්ත. හරිද? එතකොට මේ ඔක්කොම එක්කව කරපුවම පේන්නේ බහුමාන බහුවිධ සම්බන්ධකමන්නේ. ඒක අන්තර් සම්බන්ධකමක් කියලා කියන්න පුළුවන්. නමුත් මේක අත් වශයෙන්ම ගති සම්බන්ධකමක්. අපේ විදුලිය, අපිට අවශ්‍ය ඉන්ධන, අපේ තීන්දුව ගැනීමේ නිදහස, ස්වෛරී භාවය ඔක්කොම අඛණ්ඩ භාරත. දැන් මේක රාජීව් ගාන්ධිලගේ ඉන්දිරා ගාන්ධිලගේ ඉන්දියාව නෙමෙයි. ඉන්දියාව ඒගොල්ලෝ ඉන්දියන් නැෂනල් කොංග්‍රස් ඒගොල්ලන්ගේ පක්ෂේ. ඒගොල්ලෝ ඉන්දියා කියන එක බොහොම ආදරෙන් ඉන්දියාව ගැන කතා කරේ. ජවහර්ලාල් නේරු ඉරේ ඉන්නකොට ලිව්වා the discovery of India කියලා. නමුත් මෙතන තියෙන්නේ ಭಾರತ್නේ. ආවනේ අර මුල්ගල් වලට එහෙමත් ආවනේ. ಭಾರತ್. දැන් අලුත් සංකල්පය අඛණ්ඩ ಭಾರත. ඒ කියන්නේ අඛණ්ඩ ಭಾರතය. මේ අඛණ්ඩ ಭಾರතේ අපිත් ඉන්නවනේ අප්පා. ලංකාව නෙමෙයි. ලංකාව අඛණ්ඩ ಭಾರතයේ කොටසක්. අෆ්ගනිස්තානයත් අඛණ්ඩ ಭಾರතයේ කොටසක්. දැන් මේ සිටියන් මේ ඉන්දියාවේ නිල සිටියන් මේ ආණ්ඩු ඌව තියෙන්නේ කොහෙද? අපි දන්නවද තිරිකුණාමලේ නොතියයි කියලා? මූලෝපායක මර්මස්ථානවල ඒගොල්ලන්ගේ මේ නෑ මේ අපේ කම්මල් අවිනිෂ්පාදනය කරන කම්මල් කියලා තියයි. ඊළඟට අපි වෙන රටක ඉලක්ක ලයිස්තුවට වැටෙන්නේ නැද්ද? ඉන්දියානු මේ යුදාවි නිෂ්පාදනය කරන කම්මල් තියෙනවා. ඉන්දියානු ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මෙව්වා ඊට පස්සේ අර දැන් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන මේ රාමේශ්වරම් සිට මන්නාරම සම්බන්ධ කිරීමේ පාලමක් පිළිබඳව බොහෝ කාලයක ඉඳන් කතා වෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා 2001 අවුරුද්දේ බලයට ආවට පස්සේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය පිළිබඳව ලොකු කතා බහක් ඇති වුණා. ඒතර සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගියා. මොකද එතනින් නව ගමනාගමනය කරන්න පටන් ගත්තොත් එහෙම ඔය සමුද්‍ර ජීව පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහලා බරපතල අවුලක් වෙනවා කියන කාරණාව ඇවිල්ලා ඊට පස්සේ අර පාලම ආයිමත් සක්‍රිය කිරීමේ යෝජනාවක් ආවා. දැන් මේක දැන් මොකද මේ දැන් මේ කතා කරන්නේ? දැන් බලන්න අනුරාධපුරයෙන් පිටත් වුණා. දැන් අනිත් හැමෝම රාජ්‍ය නායකයෝ ආණ්ඩු නායකයෝ ලංකාවට ආපුවම කටුනායකෙන් යනවා. කටුනායකෙන් ගිහිල්ලා එක්ක තමුන්ගේ රටේ අගනුවරට ආපහු යනවා. ඒ කියන්නේ නවදිල්ලියට යනවා ඉන්දියාවෙන් ආවනම්. එහෙම නැත්නම් වෙන රටවල් කීපයකට යනවා නම් ඒ රටවල් වල අගනුවරට යනවා. මෙතන අනුරාධපුරයෙන් පිටත් වෙලා ගියේ කොහොමද? කොහොමද ගියේ? ගියේ අර අපි ආදම්ගේ පාලම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් ඇඩම්ස් බ්‍රිජ් ආදම්ගේ පාලම කියන අපි හනුමන් පාලම කියලා කියන ඔවුන් රාමගේ පාලම රාම් සේතු කියලා කියන ඒ රාමායනය අනුව රාමායන ඉතින් මිත්‍යා කතාවක් තමයි මහා කාව්‍යයක් සම්භාව්‍ය කාව්‍යයක්. නමුත් ඒ රටවල් දෙක ලංකාව කියන දූපතයි රාමායනය අනුව ඉන්දියාවයි අතර තියෙන ගල් වලින් හදපු දැන් මුහුදේ යට වෙලා තියෙන ස්වභාවික පාලමක්. දැන් ඒක අලුත් කළා අපේ රටවල් දෙක යා කරන විදිහේ
පාලමක් හදන්න ඕනේ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඉස්සෙල්ලාම කිව්වේ. ඒ 2001 අගමැති වුණාම දැන් ඔය වගේ දේවල් හන්ද තමයි එතුමාව කවදාවත් රටේ ජනාධිපතියට ජනතාව පත් කරේ නැත්තේ. නමුත් අර එක සැරයක් රාජපක්ෂලා හරහා පාර්ලිමේන්තුව හරහා ජනාධිපති වුණාම අය ඔක්කොම දේවල් ටික ආපහු පටන් ගත්තා. යහපාලන කාලෙත් ඕකම ඔය කතාම ගිහිල්ලා කිව්වා. කවුද රනිල්ලුයි ඕකේ පිටිපස්සෙන් ඉන්නේ පිටිපස්සෙන් ඉන්නේ හැංගිලා මූණ හංගගෙන නෙමෙයි. මිලින්ද මොරගොඩ මහත්තයා සහ ඔහුගේ පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් එක. ඒගොල්ලෝ තමයි මේකේ සැලසුම් ඔක්කොම හදලා තියෙන්නේ. ඇමරිකන් කාර්යෝ කරන්නේ. තාමත් මිලින්ද මොරගොඩ ඉන්නවා. ඔව් මෙදා සැරේ ආපුවාම මෝඩිගේ නැශනල් සිකියුරිටි උපදේශකයා අජිත් දෝවල් ආවා. මේ අජිත් මහදවල් අජිත් දෝවල් වණ්ඩ ගහගෙන ගිහිල්ලා පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් එකෙන් දුන්න රපෝර්තුවක් මිලින්ද මොරගොඩ මහත්තයා ඒකේ කියලා තියෙන ලංකාවයි ඉන්දියාවයි විවිධ ආකාරවලට එක්කහු කළ යුතු ආකාරය කියලා. ඒ කියන්නේ පයිප් ගහනෙව්වයි ග්‍රිඩ්ඩුයි තෙල් නලයි මෙකී නොකී විදිවලට ලංකාවයි ඉන්දියාවයි යා කිරීම. දැන් ලංකාවයි ඉන්දියාවයි යා කරනකොට ඔබතුමා කියන්නේ මේ පාර මේ අනුපසාරේ මහත්තයාගේ ආණ්ඩුව මෝදි අනුර කුමාර දිසනායක මහත්මයාගේ ආණ්ඩුව තියෙද්දි මෝඩි මහත්තයා ලංකාවට ආපුවම මේ ඊයේ පෙරේදා. ඒකේ පින්තූරත් ඒ කියන්නේ මිලින්ද මොරගොඩ මහත්තයා තාම සක්‍රියයි. ඔව් බොහොම සක්‍රියයි. ඒ අපරාධි කියන්න බෑ. ඒ සක්‍රියත්වය දශක ගණනාවක් එකම දේවල් ටික තමයි කියලා තියෙන්නේ. ඒ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා, සටන් කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවයි තියෙනවා. නමුත් මගේ පරණ මිත්‍ර ආචාර්ය ජයශංකර් ඉන්දියාවේ විදේශ ඇමතිතුමා එතුමා ළඟදී ලියුව පොතක් මේ රාමායණයෙන් අපි ඉගෙන ගන්න කොහොමද කියලා මෙහෙම කරා. මේ දැන් මේ ලංකාව ගැන කියන්නේ මෙන්න මේ හනුමන් මේ විදියට අවිල්ලා රාමගේ මල්ලිවත් සෙට් කරගත්තා. මෙහෙම තමයි අපි ඉගෙන ගන්න ඕන. මේක තමයි මේ රාජ්‍ය තන්ත්‍රය කියන්නේ. මම ඉතින් පරණ මිත්‍රත්වය පැත්තකින් තියලා මගේ ඉංග්‍රීසි කොලම් එකේ දීලා අරියා මේ බොහොම තදින් මොනවද මේ කියන්නේ ඔබතුමා බුද්ධිමතෙක් මේ වගේ කතන්දර කියන්නේ. එතකොට අපි වගේ රටවල් මොනවද හිතන්න ඕන? ඔය පරණ මිත්‍යා කතාව කියන්නේ ඉන්න හේතුවක් ඇතිනේ. ඔව් ඒ මිත්‍යාවේ කතාවේ දැන් ඒකයි ඉතින් අපේ වරදනේ. ලාංකිකයෝ ගත්තා. මං මේ කියන්නේ සිංහල බෞද්ධ ධර්මයම නෙමෙයි ලාංකිකයෝ ගත්තාම ලාංකික දූපතෙන් ආපු කට්ටිය ගත්තාම ලෝක සාහිත්‍යයේ වඩාත්ම ප්‍රසිද්ධ චරිතය රාවණ. රාවණ ගැන කතා කරනවා රාමායනයේ. ඒ රාමායනයේ ඒක ගැන ඉන්දුනීසියාව දක්වා යනවා රාමායනයේ ව්‍යාප්තිය. රාවණ ගැන කතා නොකරන එකම තමයි අපි. අර ප්‍රේමදාස ජනාධිපතිතුමා අපරාධ කියන්න බෑ. රාවණට පිළිරුවක් හැදුවා. එතුමාත් ඉතින් ඉන්දියානු රාමසාධක හමුදාව එලෝ ගත්තනේ ත්‍රිකුණාමලෙන් යන්න කියලා කිව්වනේ. අපි රාවණ ගැන කතා නොකරට ඉන්දියාවේ මෝඩි ආණ්ඩුවේ නිල මතවාදය රාමායනය. රාම්ගේ අඛණ්ඩ ಭಾರತ අධිරාජ්‍ය හදන්න ඕන. ඒක ලංකාවත් සිටියේ තියෙනවා. දැන් එහෙම තියෙනකොට අපේ රටේ නායකයෝ හිතන්න එපා. දැන් මෙයාගේ ඔළුවේ මෙව තමයි තියෙන්නේ. අපි මිත්‍රයෝ වෙන්න ඕන. නමුත් අතේ දුරින් තියාගන්න ඕන අමුතු අදහස් තියෙන පුද්ගලයෙක්. මේ කාලේ විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක අපි ගිහිල්ලා ගහන්න පුළුවන් ප්ලග් ඔක්කොම ගහගත්තොත් ඒකෙන් අපේ අනන්‍යතාවය කියන එක නැති වෙන හේතුව එයා කියන විදිහට අපිට එහෙම අනන්‍යතාවය නැහැ. අපි ඇවිල්ලා අකන් ಭಾರತ್ එකේ මේ දැන් ඇප්ලිකේෂන් දාලා තින්නේ. ඒ හන්ද තමයි අනුරාධපුරෙන් රාම් සේතුව එක හරහා ගියේ. ඒක පෙන්වන්න. දැන් එතකොට මෝදි අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම අපි දැක්කා මේ ශ්‍රී මහා බෝධිය ළඟට ගිහිල්ලා. බොහොම මේ සද්ධා භරිත බෞද්ධයෙකු ඉක්මවා යමින් ඔහු හැසිරෙනවා. බොහොම වන්ද නමස්කාර කරමින් බොහොම ගෞරව ආදරයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර කරනවා. අපි දැක්කා ඒ වගේම එතන හිටපු අපේ මහානායක ස්වාමින් වහන්සේලාට වන්ද නමස්කාර කරනවා. අපි දැක්කා බොහෝ දෙනෙක් ලංකාවේ කතා කරන්න පටන් ගත්තා. මේ බලන්නකෝ මේ හින්දු නැත්නම් හින්දු ආගමිකයෙක් වෙලත් මේ බලන්න මේ පුද්ගලයාගේ හැසිරීම කියලා කියන පටන් ගත්තා. ඔබතුමා මේක කියවන්නේ කොහොමද? මම කියවන්නේ ඉන්දියාවේ ඉතිහාසය අනුව සහ මෝඩි මහත්මයා මේක දිහා බලන විදියට. ඒ මෝඩි අගමැතිතුමා ඒක කරේ බොරුවක් නෙමෙයි. නමුත් මෝඩි අගමැතිතුමාගේ ඔළුවේ තියෙන්නේ ඉන්දියාවේ ඉතිහාසයේ එක්තරා කියවීමක්. ඒ ඉතිහාස ඒක බොරුවකුත් නෙමෙයි. නේපාලේ බුදුදහම බිහි වුණා. ඉන්දියාවේ ඒක ආධිපත්‍යධාරී ශ්‍රේෂ්ඨ තත්වයකට ආවේ අශෝක අධිරාජගේ කාලේ. අශෝකගේ පරිවර්තනයේ වෙනස වෙච්ච ඒ සිද්ධියත් අපි දන්නවා.
නමුත් අශෝකගෙන් පස්සේ අර බ්‍රාහ්මණවාදය ආපහු බුදුදහම පරයමින් එසෙව්වා. බුදුදහමත් එන්නේ අපෙන්. ඉතින් බුදුදහම කියන්නේ අපේ එක ඉන්දියානු එකක්. ඉතින් අත්ත වශයෙන්ම ශ්‍රද්ධාවෙන් තමයි මෝඩි අගමැතිතුමා ඒ කරපු දේ කරේ. තමන්ගේ හැඟීම. ඒ හැඟීම. නමුත් අපි තේරුම් ගන්න ඕන එතනදී බුදුදහමට හිමි වෙන තැන. දැන් අපි තේරුම් ගන්න ඕන දෙයක් ලංකා දූපතයි ඉන්දියාවයි සකලාකාරයි ආරක්ෂක වශයෙන් තෙල්නල විදුලි බලය තිරපුරමලය හැම අතින්ම ඒකාග්‍ර කරනවා නම් කරලා තිබුණ නම් ලංකාවේ බුදුදහමක් තියෙන්නේ නැහැ. හේතුව ඉන්දියාව බුදුදහම ආපහු යටපත් කළා බ්‍රාහ්මණ ඒ කියන්නේ හින්දු ආගම ගෙනාපු කාලේ අපිත් එකට යට වෙනවා. මෝඩි අගමැතිතුමා එක වැරදි සංකල්පයක් ප්‍රසිද්ධිය කිව්වා අනුර කුමාර දිසානායක මහත්තයා තියාගෙන සජිත් ප්‍රේමදාස මහත්තයාව තියාගෙන අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දුන්න රාත්‍රී භෝජනයේදී මෝඩි අගමැතිතුමා මේ කතාවේ කිව්වා ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි ශිෂ්ටාචාරමය නිමුල්ව කියලා. ඒක බොරුවන්නේ. දැන් අපි ශිෂ්ටාචාරමය නිමුල්ව නම් සිංහල භාෂාව කතා කරන මොන හරි ප්‍රාන්තයක් හරි ඉන්දියාවේ තියෙන්න ඕනේ. එහෙම නැහැනේ. දැන් බුදුදහම ප්‍රමුඛ ආගම වන ප්‍රාන්තයක් කියලා නැහැනේ. බිහාරේ සමහරු ඉන්නවා. එතකොට ඊට පස්සේ ඉතින් නේපාලයේ ටිබෙට් තමයි. ඇයි මේ එකපාරම මේ නිමුල්ලු කියලා කියන්නේ නිමුල්ලු කියලා කියන එක බොරුවක්. කියන්නේ ඇයි එහෙම? කවුරුත් ඊට පස්සේ කිව්වද නෑ එහෙම නෙමෙයි කියලා නෑනේ. ඒක කටවාගෙන ආගෙන හිටියා. ඔබතුමා කියන්නේ මේකත් මේ උපක්‍රමික භාවිතාවක්. මූලෝපාය. අත් වශයෙන්ම ඔහු හිතාගෙන ඉන්නවා ඇති එහෙම. ඔය නිමුල්ලෝ කතන්දරේ භයානක කතන්දරයක්. නමුත් ඒ ඔක්කොම එකට ගත්තාම පේනවා මොකද්ද මේ ව්‍යාපෘතිය කියලා. මේ මහා ව්‍යාපෘතිය ඉන්දියානු කරන ව්‍යාපෘතියක්. ඒකට අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුව අහුවෙලාද? අහුවෙලා නෙමෙයි පැනලා දීලානේ. මොකද අහුවෙන්න දෙයක් නැහැ. දුවකට ගිහිල්ලා මේ පැනලා දීලා. විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න කැමති ඉන්දියාවට අර පරණ සෙල්ලම් දාන්නට දැන් අවස්ථාවක් නැහැ කියලා. උන් එක වෙලාවක ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා අපේ රට මත බලහත්කාරය පැටවුවා. ඉන්දියානු සාමසාධක හමුදාව එව්වා. අපේ රටේ ඉඩම් කොල්ල කෑවා. අපේ කංකසතුරු වරාය අත තිබ්බා. මේ ආකාරයට තමයි මේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය අත තිබෙන යන්නේ. ඒ නැගෙනහිර ජැටියට අත තියෙන එක වළක්වන්නයි මේ රටේ සංඝරත්නයේ ප්‍රමුඛ අපේ රටේ දේශප්‍රේමී ජනතාව එකතු වුණේ. එහෙම වෙලාවක මේ ඉන්දියාව කරලා තිබෙන්නේ තමන්ගේ ලොකු අයියාගේ භූමිකාව තමයි ලංකාවට පෙන්වුම් කරලා තියෙන්නේ. අපි අපේ රටේ නායකයන්ට කියනවා ඉන්දියාව ඉස්සරහා දන ගහන්න එපා. ඇමරිකාව ඉස්සරහා දන ගන්න ලෑස්ති වෙන්න එපා. මේ ඉන්දු ඇමරිකන් න්‍යාය පත්‍රයෙන් ලංකාව බේර ගන්නට ඕන. ඒ නිසා මේ ඉන්දියානු තානාපති කාර්යාලය අදහස නිකුත් කරලා තිබෙන මේ මාධ්‍ය නිවේදනය අපේ රටේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක්. අපේ රටේ ජනතාවගේ නිදහස් සම්බන්ධ බරපතල ප්‍රශ්නයක්. ඒ නිවේදනය අපි සම්පූර්ණ හෙලා දකින්න විතරක් නෙවෙයි ඒට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා අපි මේ ආණ්ඩුවට බල කරලා කියනවා. අද වනතුරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේනාංකයක් කාණ්ඩයක් ඇමරිකානු US ඉන්ඩෝපැකම් ඒ කියන්නේ ඇමරිකානු ඉන්දීය පැසිෆික් නාවික මූලස්ථානයේ යටතේ තාම සේවය කරනවා කියලා මේ මොහොතේ. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ යමෙනේට ගහනවා රමෙව කරනවා ඒකේ මට අංකය මතකයි. නමුත් අපි ඉන්නවා ඒකේ. දැන් ඒක කොහොමද උනේ? ඊපෙර දැවිල්ලා අනුර කුමාර දිසානායක මත හම්බෙලා ගියා එහි ප්‍රධාන. ඔව් පපාරෝ. US ඉන්ඩෝපැකම් එකේ ලොක්කා. ඔහු යටතේ ලංකාවේ නාවික හමුදාව සේවය කරනවා. කණ්ඩායමක්. යටතේ සේවය කරනවා. දැන් යා කමන්නේ යා ඇවිල්ලා ගියාට අපි හැමතැනම කට්ටිය ගෙන ගන්නවා. අපි දූපතක් ආපු දෙන් අපි හොඳට සලකලා යවනවා. නමුත් ඒ අඩ්මිරල් පපාරෝ කිව්වා ඒක පත්තරේ තිබුණා නව ආණ්ඩුවේ දිසාව ගැන ප්‍රශංසා කරා කියලා. දැන් අඩ්මිරල් වරයෙකුට අයිතියක් නැහැ ආණ්ඩුවක දිසාව ගැන කතා කරන්න. ඕනනම් කතා කරන්න පුළුවන් සාමාන්‍යව දන්නවනේ සමහර වෙලාවට ජනාධිපතිවරු හම්බ වෙන්නෙත් නැහැ. මේ නාවුක අනිත් නාවුක ලොක්කම අමුදා ලොක්කම හම්බ වෙලා යනවා. කමන්න හම්බුණා කියලා කියමුකෝ. එහෙම කියන්න මේ කන්ග්‍රැචුලේට් කරන්න මේ අලුත් ආණ්ඩුවේ දිසාව ප්‍රතිපත්තිමය දිසාව ගැන. ඒකට බොහොම සන්තෝෂයි. අපෙන් කවුරුත් කිව්වත් නෑ මේ අපේ දිසාව අපි බලා ගන්නම් කියලා. හොඳ නැත්නම් ඉතින් ඇමරිකාවත් දැන් බොහොම මේ කුළුපක කරගෙන මේ යන ගමනට. ඇමරිකාවත් දැන් නෙමෙයි. චීන තරහ කරගෙන ඇමරිකාව කුළුපක කරගෙන. චීනේ අපිට හැමදාමත් හිටපු යාළුවා.
අපේ පොහොසත්ම යාළුවා අචලම යාළුවා හැබැයි අපි බෙල්ලට හිර කරලා බැංකු ණය දීලා කොහොමද බෙල්ලට ඇයි ඉතින් ඔබතුමා චීන ව්‍යාප්තවාදයට කැමති කෙනෙක් නෑ නෑ මොකද ව්‍යාප්තවාද දැන් ඒගොල්ලන්ගේ මොකද දැන් බදු ඒගොල්ලොත් වල- එක්ක අපිට ආරක්ෂක ගිවිසුමක් නෑ කවදාවත් ගැහුවෙත් නෑ ගැහුවේ නෑ හැබැයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය ඔවුන්ගේ ලෝක ආර්ථික ප්‍රතිපත්තිය ඔවුන්ගේ ව්‍යාප්තවාදී ඔවුන් ක්‍රියාත්මක කරන්නේ මුදල් හා ආයෝජන හරහා දැන් චීනයේ මෙහෙමයි ඕක දෙකක් කරන්න ඕන මම චීනයේ අසල්වැසියෙක් නම් මමත් ඔය ව්‍යාප්තවාදය ගැන කතා කරනවා නමුත් මම චීනයේ අසල්වැසියෙක් නෙවෙයි ඉතින් මට චීන ව්‍යාප්තවාදයෙන් කවදාවත් ප්‍රශ්නයක් උනේ නැහැ චීනෙන් මට උනේ බ්‍රිතාන්‍ය අපිට කියන බටහිර ගැති ජයාජාවදන ආණ්ඩුව ඉඳද්දිත් බ්‍රිතාන්‍ය අපිට යුදාධාර දුන්නට අපිට ගහනකොට LTT එක බෑයි කිව්වා ඕන්නම් ගිහිල්ලා අපේ හිටපු හමුදාවේ SAS එකේ කට්ටිය ඉන්නවා කුලියට වැඩ කරන ඒගොල්ලන්ට කතා කරන්න ගිහිල්ලා අපි ගිහිල්ලා ඒගොල්ලන්ව ගෙන්න ගත්තා එතකොට ඉන්දියාව වසර 2000 දී මේ අලිමංකඩින් අපි අයින් වුණාම එතන ලක්ෂ්මන් කතරගම ශල්‍ය කර්මයකට ගිහිල්ලා චන්ද්‍රිකා ගිහිල්ලා හම්බ වෙන රාජ්‍ය නායකයෝ හම්බ වුණා අපිට උදව් වෙන්න ඒගොල්ලෝ දැන් යාපනයට ගහන්න එන්නේ LTT එක අයියෝ බෑ ලක්ෂ්මන් මේ තමිල්නාඩුව අපිත් එක්ක තරහ වෙයි කියලා මේ එව්වා ආපහු එතකොට තමයි ලක්ෂ්මන් කතරගම මහත්තයා තීන්දුව කරේ මම ඒ අවස්ථාවේදී හිටියා එතන මහින්ද රාජපක්ෂත් හිටියා ජනාධිපති හැටියට නෙමෙයි අගමැති හැටියට කිව්වා කිසිම කොන්දේසියක් නැතුව අපිට හැමදාම උදව් වෙච්ච මිත්‍රයා චීනය මුළු යුද්ධ අවුරුදු 30ක් තිස්සේ රාජ්‍යතාන්ත්‍රිකව අපට උදව් වුණා යුද්ධමය වශයෙන් අපිට උදව් වුණා යුද්ධය ඉවර වෙලා ඉවරනට පස්සේ අපි ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ ඉන්දියාවට කිව්වා අනේ අපේ දැන් මේක අපේ රට ගොඩ නගන්න ඕන අපේ අන්තර් ව්‍යුහයන්ට ආයෝජනය කරන්න කියලා බෑයි කිව්වා අනේ අපි එහෙම රටක් නෙමෙයි ඕක කරන්න වෙලා යනවා අපේ කවුරුත් නෑ ඕක කරන්න කියලා චීනට අරුණා චීනේ හා කිව්වා චීනේ අප්‍රිකානු රටවල් වල ඔය හැම තැනම ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඇයි ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා කියන්නේ අතවනලා අඬ ගැහුවා අප්‍රිකානු රටවල් සහ ලතින් ඇමරිකානු රටවල් මේ පනාමා කැනල් එකේ ඇයි බටහිර රටවල් නොකරන ආයෝජන ඒගොල්ලෝ බලන්නේ ඉක්මනට ලාභ ගන්නනේ චීනය ඒ රටවල් චීනේ ගලවකට යන්නේ නැහනේ එතන මේ හදන පාරවල් හැබැයි ඉතින් 99 අවුරුදු බදු වලට කවුද දුන්නේ 99 අවුරුද්දට දුන්නේ කවුද මේ චීනට අයිති වෙයි කවුද දුන්නේ 99 අවුරුද්දකට ඕක තමයි කියන්න ඕන රනිල් මහින්ද රාජපක්ෂ පෝටි හදලා සින්නක් කරලා තිබුණානේ සින්නක් කර අයිති දීලා තිබුණා 99 කියන්නේ හම්බන්තොට නෑ මම කියන්නේ පෝට් සිටි එක හරි පෝට් සිටි සින්නක් කර දීලා තිබුණා පෝට් සිටි එක අපි කියලා නොතිබිච්ච දෙයක් ඒගොල්ලෝ හැදුවා අදලා සින්නක් කරේ කොටසක් දුන්නා නෑ ඒගොල්ලන්ට විතර නෙමෙයි දැන් ඉන්දියාව අපි ඔය එක්කව කරගෙන තියෙන ගිවිසුම් චීනුම ගෙන්න ගන්න බෑ චීනය එහෙම නෙමෙයි පෝට් සිටි එකේ පිටසක් වලින් උනත් ගෙන්න ගන්න පුළුවන් ඒක විවෘතයි ඉන්දියන් ඇමරිකන් ඕන බිස්නස් කාරෙක්ට එන්න පුළුවන් පෝට් සිටි එකට ඔබතුමා පුද්ගලිකවම චීනයට පක්ෂපාතීද මම චීනයට පක්ෂපාතී නෑ මම හිතනවා ලංකාවේ අපේ සම්බන්ධකම් ගත්තහම අර චාණක්‍ය අර්ථශාස්ත්‍රය කිව්වා වාගේ හැමදාමත් අපිට ප්‍රධාන තර්ජනය ඕන රටක් ප්‍රධාන තර්ජනය එන්නේ අසල්වැසියාගේ චීනය මගේ අසල්වැසිය නෙමෙයි කවුටිල්ල කියලා තියෙනවා ඕනම රටක් හෝ රාජ්‍යයක් හොඳම මිත්‍රය හැටියට සලකන්න ඕන අසල්වැසියාගේ අසල්වැසිය නෙමෙයි අසල්වැසියාගේ අසල්වැසිය ඉතින් අසල්වැසියාගේ අසල්වැසිය චීනේ ඒ අපි අපේ සමතුලිත ප්‍රතිපත්තිය අපි දැන් අතහැරලා දාලා තියෙනවා. ඒකෙන් අපි අවසන් කරමු ඒක නිසා රටකට ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑම මොකද්ද? හැමදාම හිටපු යාළුවට විරුද්ධව අසල්වැසියත් එක්ක එක්ක වුණොත් අසල්වැසිය බොහෝම ප්‍රසිද්ධියේ චීනට විරුද්ධයි. දැන් බංග්ලාදේශයේ මහමූද් යුනූස් චීනට කිව්වා කියලා ඕගොල්ලන්ට පුළුවන් අපි හරහා මේ ඉන්දියන් මාකට් එකට ඒකේ නෝර්ත් ඊස්ට් එකට බඩු එවන්න කියලා එච්චර කිපුණා මේ ආණ්ඩුව මේ පෞද්ගලික සුමානය කළා බංග්ලාදේශයට තීරුබදු ගහලා ඊළඟට තානම් කරා ඕගොල්ලන්ගේ බඩු එවන්න එපා අපිට කියලා. ඉන්දියාව. ඔව් ඉන්දියාව. ඊළඟට BBC වාර්තාවක් අනුව දැන් මේක චීන සම්බන්ධ ගන්න නෙමෙයි මේ බලශක්ති රැඳියාව පිළිබඳ ප්‍රශ්නේ. අදානි සමාගම මාස 4කට පස්සේ තමයි බංග්ලාදේශයේ විදුලිය 100% ආපහු පත් වෙන්න ඉඩ දුන්නේ. අයි අර අතිවෙච්ච අරගල කලබල නිසා
බිල් ගෙවා ගන්න බැරි වුණා බංග්ලාදේශයට. බංග්ලාදේශයේ විදුලි බලය හුඟක් සපයන්නේ ඉන්දියාවේ ජාර්ඛන්ඩ් ප්‍රාන්තයේ පිහිටි අදානි සමාගම. ඉතින් බංග්ලාදේශයේ මෝඩකමට ඒගොල්ලෝ මත රැඳිලා ඉන්නේ. දැන් අපේ මෝඩකමටත් අපි කරන්න යන දේ වගේ. දැන් අපි රැඳින්න ඉන්නේ තමිල්නාඩුවනේ. අපිත් එක්ක උඟාක් යාළු ප්‍රාන්තයක් නැප්පා තමිල්නාඩුව කියන්නේ පේනවනේ මසුන් මරන්න කටයුතු කරන විදිය. දැන් අපිට බැරි වුණානේ මේ අපි මේ අස්සම් කරලා තියෙන ගිවිසුම් හතක්. අපිට බැරි වුණානේ අපේ මූදු ටික උතුරේ මූදු ටික රකගන්න මෝඩි අගමැතිතුමාට කියලා මේක තහනම් කරන්න බැරි වුණානේ. කරගන්න මොනකම තිබිච්ච එකක් ඒක. බොටම් ට්‍රෝලිං අනම් අයි කරගත්ත නැත්තේ ඔය එක ගිවිසුමක් වෙනුවෙන් හරි කියන්න තිබුණා මම ඒක අස්සම් කරන්නම් මේක අස්සම් කරලා දෙන්න කියලා කරේ නෑනේ. ඉතින් බංග්ලාදේශය මොකද්ද කරේ? බංග්ලාදේශයේ විදුලි බලය මත යපුණා අදානි කොම්පැනිය මත. අර බිල් ගෙවා ගන්න බෑ කියලා මුළු බංග්ලාදේශයටම 150කට කැපුවා විදුලි බල සැපයුම මාස 4කට. කොහොමද අපිට එහෙම වුණා නම් කොහොම තියෙයිද? දැන් ආපහු බිල සෙටල් කරලා තියෙනවද ගෙව්වා. දැන් ඒ පාඩම් අපි ඉගෙනගෙන නෑනේ. අපි දෙනවාද අසල්වැසියට විශේෂයෙන්ම තමිල්නාඩුවට. ඒ හැකියාව අපේ මේ ස්විච් එක එකට ඉංග්‍රීසියෙන් කියන්නේ කිල් ස්විච් එකක් කියලා. මේ පේනුව කිල් ස්විච් එක. කිල් ස්විච් එක අපි අතර දෙනවා. දැන් ඩිජිටල් අපේ හැඳුනුම්පත් නෙව එකකට ඒකත් ඒගොල්ලන්ට. බෙහෙත්තුත් එතනින්. ඒ බෙහෙත් සම්මතය ඉන්දියානු ෆාමකෝපියා ඒ ග්‍රන්ථය සහ ආයතනය ඒ ඔක්කොම ඉන්දියා ඒ ප්‍රතිපත්තිය. ඔව් ඒ ප්‍රතිපත්තිය ඒ ප්‍රමිතීන් ගනුව. ඉතින් දැන් මෙතන ඉන්දියානු කරණයක් නොවේ නම් මොකක්ද වෙන්නේ? අපි චීනයේ අසල්වැසිය වෙලා ඉන්දියාව උතන තිබුණා නම් මම එහෙනම් ඉන්දියාවට වඩා කැමතියි. මේක බැලන්ස් කරගන්න. හැම වෙලේම තුලනයක් තියෙනවනේ අපි රැකෙන්න. අපේ ස්වෛරීත්වය, අපේ ස්වාධීනත්වය අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා කිව්වා වගේ අපේ අතපය දිගාර ඉන්න තියෙන නිදහස ඒ ඔක්කොම නිසා එහෙම තුලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි චීනේ පසමිතුරෙක් වන ඉන්දියාව දැන් ඇමරිකාවත් එක්ක ක්වඩ් ඒ හවුලේ ප්‍රබල සමාජිකයෙක් ඇමරිකා එක්සත් ජනපදයේ ජපානය ඕස්ට්‍රේලියාව ඉන්දියාව. ඉතින් ඒගොල්ලන්ගෙත් අපි ආවතේ වගේ වුණාට පස්සේ ඉතින් අපි අත්තවසම පත්තක් අරගෙන තියෙන අපේ හොඳම මිත්‍රයට විරුද්ධව ඉතින් ඒ වගේ දෙයක් කරන්නේ මෝඩකමක් කර තමුන්ගේ වඩාත්ම ප්‍රබල ඇමරිකාවත් එක්ක ගහගන්න තරම් බලවතෙක් තමයි චීනේ. මං කියන්නේ ගහගන්න හොඳයි කියන එක නෙමෙයි. දැන් ඇත්තටම බදු යුද්ධයක් දැන් යුද්ධය පටන් ගත්ත ඇමරිකාව වෙළඳ යුද්ධයක්. ඒක කොහොම ඉවර වෙයිද මොන තලයට යයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒකෙන් පේනවා මේගොල්ලෝ තමයි ලෝක බලතුන් දෙදෙනා. ඉතින් ඒක බලවතෙක් අපේ හොඳම මිත්‍රයෙක්. උග පොහොසත් ප්‍රබල මිත්‍රයෙක් චීනේ. කවදාවත් අපිට එහෙම ප්‍රශ්නයක් කරේ නැහැ. ඒක කරන්න බෑ. ඒගොල්ලෝ ඈත ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට විරුද්ධව මේ එක පැත්තකට නිරා යන විදිහේ ගිවිසුම් හතක් විශේෂයෙන්ම ආරක්ෂක ගිවිසුම ගහලා දැන් අපි පිළි අරගෙන තියෙන මොකද්ද? අපි පිළි අරගෙන තියෙන වාචිකව මේව කියලා තියෙන දේවල්. ඉන්දියාවේ ආරක්ෂක උවමනාපාකම් සහ ලංකාවේ ආරක්ෂක උවමනාපාකම් වනාහි එකක්. ඒක එකක් නෙමෙයිනේ. සමහර අවස්ථාවලදී අපි ඒගොල්ලන්ගේ ආරක්ෂක උවමනාපාකම් පෑහෙනවා. සමහර අවස්ථාවලදී එසේ පෑහෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ඉන්දියාවේ ආරක්ෂක උවමනාකම්ත් එක්ක එක කොනක පෑහෙනකොට චීනයේ අවශ්‍යතාවයෙන්ත් එක්ක තව කොනකින් පෑහෙනවා. ඉතින් මේ නම්‍යශීලීත්වය අපි හැමදාම රැකගත්තා. දැන් රකින්නේ නැහැ. දැන් මේ අපේම අත් ගැට ගහලා ඉන්ධන සම්බන්ධයෙන් අපේම බෙල්ලට තොණ්ඩුව දාගන්න මේ වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් මට පුදුමයක් නෙමෙයි මේ ආණ්ඩුව එක මේ රටේ ජනතාවගෙන් අංගගෙන ඉන්නේ. ඉන්දියාවත් එක්ක මේ කරපු දේ කිසිම නායකයෙක් කරලා නැති වෙන විදියට ඒක රට පාවලා දුන්නද? නෑ. තමුන්ව පාවලා දුන්නා. තමුන් කියපු දේවල් රට පාවලා දුන්නද නැද්ද කියන එක අපිට තර්ක කරන්න පුළුවන්. මම නම් හිතන්නේ රට පාවලා දුන්නා කියලා. ඊට වඩා අන්ත වැඩේ මිනිහෙක් තමුන් කියපු දේ වෙනුවෙන් පෙනී සිටින්න එපා. බලේ නැතිකොට තමුන් කියපු දේ බලේ තියෙනකොට කරන්න තියෙන්න එපා. පිටකොන්දකුයි හෘද සාක්ෂියකුයි. එහෙමත් නෑ. තමුන් කියපු දෙයට විරුද්ධව එක්ක තමුන් එදා බොරු කියලා තියෙනවා. එහෙම නැත්නම් තමුන් දැන් බොරුව කරන්නේ. එහෙම තමුන්ව පාවලා දුන්න පුද්ගලයෙක් තමුන්ගේ රට පාවලා නොදී ඉන්නේ නෑනේ. කොටෙන්ම කියනවා නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ තියෙන කොන්ද
හැමෝම කිව්වේ එයා පතවල වගේ කියලා අනුර කුමාර දිසානායකට තිබුණේ නැහැ මෝඩි සම්බන්ධයෙන්. හේතුව මෝඩි අගමැතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් ওই තෙල් ටැංකි ටික ගන්න හැදුවා. මම මේක හොඳට දන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ කට්ටි පෙරමැන හිටියේ. දුන්නේ නැහැ. නෑ අපි ඉස්සෙල්ලා 5ක් දීලා කරලා බලමු. ඊට පස්සේ අපි 10ක් කරලා බලමු කියලා ඔහොම කර මේ අවුන්නේ. ඉතින් මේ රටේ ධෛර්යය සම්බන්ධයෙන් රටේ ස්වාධීනත්වය රටේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නේදී අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ආණ්ඩුව තරම් නරක දීන ආණ්ඩුවක් මම දැකලා නැහැ ලංකාවේ. තව හුඟක් රටවල දැකලා නැහැ. ලංකාවේ කොහොමද දැකලා නැහැ. මම බොහොම කිට්ටුවෙන් නිරීක්ෂණය කරලා තියෙනවා. ඇස් දෙකට දැකලා තියෙනවා. අපේ නායකයෝ විදේශ නායකයොත් එක්ක හැසිරලා තියෙන ආකාරය. මේ තරම් නරක පහත් විදියට හැසිරලා නැහැ. භයානක විදියට හැසිරලා නැහැ. අපි අවසන් කරමු මේ දේශපාලන මේ පිළිබඳව බොහෝ අත්දැකීමක් තියෙන කෙනෙක් ආචාර්ය දයන් ජයතිලක කියලා කියන්නේ. ඔබතුමාගේ අදහස අපිත් එක්ක බෙදා හදාගත්තට බොහොම ස්තුතියි. මේ කරුණු කාරණා එක්ක මේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව ඒ භාවිතාවන් පිළිබඳව කියවා ගැනීම අපි ඔබට බාර කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.